ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ සියලුම දෙනාට. අද මේ ඇවිල්ලා ඉන්නේ සිංහරාජ අඩවි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති මෝනි සයිඩ් බැංගලෝරකට. මේ පැත්තේ තේවත්ත, මේ පැත්තේ සිංහරාජ අඩවි. අපි දැන් මේ බංගලෝරකට යන පාරේ ඉන්නේ. අපි ගිහලා බලමු. සිංහරාජ වැසි වනාන්තරේ නැගිනහිර මායිමේ සූරියකන්දේ ඉඳලා කිලෝමීටර් 7ක් විතර දුරින් තියෙන මෝනිං සයිඩ් බැංගලෝරකට තමයි දැන් අපි මේ යන්නේ. මේ මෝනිං සයිඩ් බැංගලෝරකට යද්දි පාර ගොඩාක්ම දුෂ්කරයි. ඒ කියන්නේ ඕගොල්ලන්ට උනත් දැන් පේනවා ඇති. මේකේ නිකන් වාහනයකට යන්න බෑ. කියන්නේ ඔයගොල්ලෝගේ කාර් එකකට නෝමල් වෑන් එකකට යන්න බෑ. අනිවාර්යෙන්ම 4 wheel වාහනයක් වෙන්න ඕනේ. ගොඩක් උස. සෆාරි ජීප් එකක් වුණොත් ගොඩක් හොඳයි. අපි නම් යන්නේ සෆාරි ජීප් එකක. ඕගොල්ලන්ට සෆාරි ජීප් එකක් ප්ලාස්ටික් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ මෝනිං සයිඩ් බැංගලෝරකට එනවා නම් අනිවාර්යෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බුකින් එකක් දාලා තමයි මේකට එන්න ඕනේ. ඒ ගැන විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයගොල්ලෝ බලන්න. මම මුලින් පෙන්නුවා නේද? එක පැත්තක සිංහරාජේ අනිත් පැත්තේ තේවත්ත කියලා. ඒ තේවත්ත ලංකාබේරිය වතුයාය. යටත් විද්‍යුත් කාලේ තමයි ඒක පටන් ගන්න තියෙන්නේ. මේ අපි උදේ පාන්දර 4:00 විතර සන්රයිස් එක බලන්න යන්නේ. හැබැයි ඉතින් මීදුම තිබ්බොත් නැති සන්රයිස් එක බලන්න වෙන්නේ නැහැ. මීදුම නැති දවසක් වුණොත් තමයි ගොඩාක්ම හොඳ. මෙතන හිටපු මාමා කෙනෙක් නම් අපිට කිව්වේ සාමාන්‍යයෙන් අවුරුද්දකට දෙපාරක් තුන් පාරක් වගේ තමයිලු සන්රයිස් එක බලන්න පුළුවන් හරියට. අපි ඉස්සරහට ගිහලා බලමු. සන්රයිස් එක අපිට බලන්න පුළුවන් නේද බැයිද කියලා. අපිට සන්රයිස් එක නම් බලන්න බැරුව ගියා. මොකද අද ගොඩාක් වැහිබර කාල ගුණයක් වගේම මීදුම ගොඩාක් තියෙන දවසක්. දැන් ඉර උඩට ඇවිල්ලා ඉවරයි. අපි තින් මෙතෙන්ට වෙලා ටික වෙලාවක් ඉඳලා වටේ පිටේ ලස්සන බලලා ආයෙත් මෝනි සයිඩ් බැංගලෝරකට යන්න තමයි තියෙන්නේ. අපිට සන්රයිස් එක බලන්න බැරි වෙච්ච හින්දා අපි ඉතින් තීරණය කරා පයින්ම බැංගලෝරකට යන්න. ඒ ඇද්දි අපිට හම්බුණා කුළුබඩලෝ රැජින එනසාල්. එනසාල් වල නිජබිම වෙන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ. ශ්‍රී ලංකාවේ මේ වෙද්දි වගා කරන එනසාල් ප්‍රභේද 3ක් තියෙනවා. මයිසූර්, මලබාර්, වසුක්කාර් කියන්නේ ප්‍රභේද 3. ඔය සිංහරාජ අඩවියේ තියෙන්නේ ඒ කාලේ හිටපු එනසාල්. දැන් හැබැයි වට පෝර දාන්නෙත් නැහැ. කිසිම දෙයක් නැතුවත් හොඳට මල් ලැබිලා, ගෙඩි ඇවිල්ලා අපූර්වට තියෙනවා. මේ වෙතේ ගස්වල මේ මල් තියෙන්නේ. ඔය හැම ගහෙම මල් පිපෙන්නේ නැහැ. ඔය මේ ඇටතේ කියන වර්ගය විතරලු මල් පිපෙන්නේ. නමුත් මේක මේ එහෙම අර එකට එක හේතු කරන්න බෑ. තනි ගස් විදියට තමයි මේක හුඟක් හැදෙන්නේ. දැන් නවීන ප්‍රභේද වලින් තමයි තේ ආයවල එකට හේතු කරලා තියෙන්නේ. ඒ වල මේ මල් පිපෙන්නේ නැති වර්ගයක්. මේ තියෙන්නේ ජෑම් peer. සමහර මේවට වලව් peer කියලා කියනවා. නිකන් peer වලට වඩා ටිකක් විතර වෙනස්. හැබැයි රහනම් මරු. ඉදිච්ච රතුම රතු පාටයි.
දැන් මේ තියෙන ඉතාලම සාරවත් හැදුණු කෝපි ගම් මේ බලන්න මේ කොළ කොච්චර ලොකුද කියලා. සාමාන්‍යයෙන් අපේ වලත්වල මේ වගේ ලොකුට කොළ හැදෙන්නේ නැහැ. මේ හුඟක් විශාල කොළ. ඒ වගේම කෝපි ගෙඩිත් ගොඩක් ලොකුයි. මේක තමයි ලංකාවේ පළවෙනි වතුව ගාවට පාවිච්චි කරේ කෝපි. කෝපි වලට මේ ලෙඩ රෝග ඇවිල්ලා ඒ කෝපි වගා විනාශ වෙද්දි තමයි තේ වගාවක තමයි. මෝනිින් සයිඩ් බැංගලෝ කිවට මේක සිංහලෙන් කියන්නේ හිමිතිරි පෙදෙස සංචාරක බංගලාව කියලා. මොකද එහෙම කියන්නේ මේක දවසම ගත්තොත් උදේ වගේ. උදේට ගත්තත් උදේ වගේ, දවල්ට ගත්තත් උදේ වගේ, හවසට ගත්තත් උදේ වගේ. කොයි වෙලේ බැලුවත් උදේ වගේ. ආන් ඒකයි එහෙම කියන්නේ. අපි අපිට අහම්බෙන් වගේ පොඩි දිය කඩਿੱත් එක සද්දයක් ආවා. අපි මේ කලින් ඇවිල්ලා නැහනේ. ඊට පස්සේ අපි ගිහිල්ලා බැලුවා මොකද්ද ඒ සද්ද කියලා. හැබැයි කට්ටිය කියපු අඩිපාරකුත් තිබ්බා. අපි ඒකෙන් මේ බැහැගෙන යනවා. අපිට හම්බුනේ හරි අපූර්ව දෙයක්. අපිට එතනින් පල්ලහැට ගිහුවාම හම්බුනේ ලස්සන දියැල්. ගොඩක් ලොකු නෑ. හැබැයි ලස්සනයි. අපි ටික වෙලාවක් එතන ඉද්දි අපේ කකුල් වලට මාළු කොටන්න ගත්තා. බැරි නම් ෆිසියෝതെරපි නිකම්ම ගන්න පුළුවන් තැනක් තමයි මෙතන දියැල. ඔන්න බලන්නකො ඉතින්. කවදාරි දවසක ඕගොල්ලන්ටත් මෙතෙන්ට යන්න පුළුවන් වෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ මෝනිසයිඩ් බැංගලෝ එකේ චාරිකාව මෙතනින් ඉවරයි. එහෙමනම් ඕගොල්ලෝ ඔක්කොටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ආයෙත්.